මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් මනුසත් දෙරණ සහ රාගම ලීසන්ස් රෝහල එක්ව සංවිධාන කළ විශේෂ වෛද්‍ය සායනය රාගම දුම්රියපොළ ඉදිරිපිටදී මෙලෙස පැවැත්වුණා. ජනගහන සිට විසුණක් පමණ දෙවඩිය රෝගයෙන් පෙළෙනවා. මෙම මනුසත් දෙරණ සමග කරන මෙම සායනයෙන් බලාපොරොත්තු වෙන්නේ දැනට මෙම රෝගයට ගොදුරු වෙලා තියෙන අයගේ රුධිර පාලනය සීනි මට්ටම් පාලනය වෙලා තියෙන ආකාරය දවුන්ට දැන ගැනීම හඳුනා ගැනීම තමයි මේ වැඩසටහනේ ආරම්භ මනුසත් දෙරණ හැමදාම අපේ ලීසන්ස් රෝහලත් එක්ක දැන් අවුරුදු ගාණක් තිස්සේ රැඳී සිටිනවා. අපි සහයෝගයෙන් ඒගොල්ලන් එක්ක නිතරම වැඩ කරනවා. ඉතින් අද දිය ගම්වාසී සියලු දෙනාට නොමිලේ දියවැඩියා පරීක්ෂණය ඇස් බැලීමේ ක්‍රියාවලිය එක්ම වෛද්‍ය පරීක්ෂාව නොමිලේ ලබා දෙනවා. ඉතින් සාමාන්‍ය රෝගීන්ට ඒ වගේ ලොකු සහනයක් මේක. රාගම ලීසන්ස් රෝහල සහ මනුසත් දෙරණ එකතු වෙලා අද විශේෂිත සෞඛ්‍ය සායනයක් පැවැත්වෙනවා. මෙහිදී විශේෂයෙන්ම දියවැඩියා රෝගයට සම්බන්ධ අය හඳුනා ගැනීම තමයි මේක ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. හැබැයි ඒ විතරක් නෙවෙයි මේකෙදී නිරාහාර කොලෙස්ටරෝල් පරීක්ෂාව, BMI එක, බ්ලඩ් ප්‍රෙෂර් එක, ඇස් කන් නාස චෙක් කරනවා, ඇස් කණ්ණාඩි ලබා දීමකුත් මේකෙදී සිද්ධ කරනවා. මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම.